ඔන්න අද අපි දෙන්න යන්න හදන්නේ කුවාලාලම්පූරේ ඉඳලා ගහක් මලක්කා වලට. ගහක් මලක්කා නෙමෙයි යන්නේ මෙලාකා. අන්න හරි. මෙලක්කා. හරි. මම මෙතන ඉඳන් මෙලාකා කිව්වත් මලක්කා කිව්වත් මොකක් කිව්වත් එකම නගරයක් ගැන තමයි කියන්නේ. හොඳද? ඔයාලා පටල ගන්න එපා. ඉතින් KL වල ඉඳලා මේ මෙලාකා සිටි එකට කිලෝමීටර් 100කට වඩා වැඩි දුරක් තියෙනවා. ඉතින් අපි ලංකාවේ ඉඳලා එන්න කලින්ම මෙහෙට යනවා කියලා සැලසුම් කරගෙන තමයි ආවේ. හැබැයි ට්‍රාන්ස්පෝර්ටේෂන් සර්විස් වලට Grab වලට මෙතන ඉඳන් යන්න ටිකක් ලොකු මිලක් යනවා. ඉතින් අපි දෙන්න හිතුවා පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරලා මෙහි ඉඳන් මෙලක්කා වලට යනවා කියලා. ඇත්තට මේ රටේ පොදු ප්‍රවාහන සේවය හරි දියුණුයි. හොඳ. ඉතින් අපි මුලින්ම කරේ අපි ඉන්න හෝටලේ ඉඳලා අපිට ළඟම තියෙන ස්ටේෂන් එක මොකක්ද කියලා බලපු එක. ඉතින් හන්තුවා කියන ස්ටේෂන් එකයි ඉම්බි කියන ස්ටේෂන් දෙකම අපිට ළඟයි. ඉතින් මේ ට්‍රේන් සිස්ටම් එකේ සමහර ඒවා උඩින් යන්නේ, සමහර ඒවා බිමින් යන්නේ, සමහර ඒවා පොළොව යටින් යන්නේ. ඔයාලා ඔක්කොටම ලේසි වෙන්න මම මෙයාලගේ මේ තියෙන ට්‍රේන් මැප් එක දාන්නම්කෝ. මෙන්න මේක තමයි මෙයාලගේ තියෙන ට්‍රේන් මැප් එක. මේකේ ඉතින් දඟර ගහපු නයාගේ බඩවැල වගේ තිබ්බට පොඩ්ඩක් ඇහැ කන අරලා බැලුවොත් එහෙම ඔයාලට තේරෙනවා මේ මැප් එක දිහා බලාගත්තාම හරි ලේසියි කියලා. ඉතින් මෙලක්ක වලට යන්න බස් එකක් ගන්න එපා. මේ බස් එක තියෙන්නේ TBS කියන බස් ස්ටෑන්ඩ් එකේ. බස් ස්ටේෂන්. අනේ නිකන් ඉඳන් අපේ උන් කියන්නේ බස් ස්ටෑන්ඩ් එක කියලා. ඉතින් TBS බස් ස්ටෑන්ඩ් එකට යන්න ඔයාලා කෝච්චියේ යන්න ඕනේ බණ්ඩාර තාසික් සෙලාතාන්. නම පැටලෙන හින්දා මං යටින් දානවා හොඳේ. ඉතින් මේ ස්ටේෂන් එකට යන්න ඔයාලා ගන්න ඕනේ ශ්‍රී පතාලේන් කියන කෝච්චි පාර. ඒ කියන්නේ මේ මෙරුන් පාරට තියෙන්නේ. අන්න ඒක. ඔන්න අපි දැන් බණ්ඩාර තාසික් සෙලාතාන් වලට යන්න ටිකට් ගත්තා. ඒ වැඩේ එතනට නිකන් පැහැදිලිනේ. ඉතින් ඔයාලා ඉන්න තැන අනුව මේක වෙනස් වෙනවා. සමහර විට ඔයා වෙන කෝච්චියක ඇවිල්ලා බැහැලා ආපහු මෙන්න මේ කියන කෝච්චි පාරට එන්න ඕනේ. කොහොමත් ඔයාලා මැලේසියාවේ කුවාලාලම්පූර් වලට එන්න කලින් මෙන්න මේ ෆොටෝ එකේ තියෙන කෝච්චි පාරවල් ටික පොඩ්ඩක් බලා ගන්නකෝ. ඇහැට උරු කරගත්තා නම් ලේසි. හරි. දැන් අපි යන්නේ platform number 2. ඒ කියන්නේ මේ පැත්තට තමයි කෝච්චිය එන්නේ. ඔයා platform එකට යන්න කලින් බලන්න ඔයාගේ ස්ටේෂන් එකක් තියෙනවද කියලා. මෙන්න මේ වගේ highlight වෙලා තියෙන්න ඕනේ. දැන් අපිට යන්න ඕනේ කෝච්චිය මෙන්න මේ platform එකේ තියෙනවනේ. ඒ හින්දා බය නැතුව මේ platform එකට යන්න. ඔන්න අපි ගියපු ගාම්ම කෝච්චියක් ඇවිල්ලා තිබ්බා. අපි ඉතින් දඩබඩ ගාලා නැග්ගා. හැබැයි ඔයාලා කලබල වෙන්න එපා. මොකද විනාඩි 10න් 10ට 8න් 8ට කෝච්චිය එනවා. එකක් මිස් වුණා කියලා වද වෙන්න එපා. අනිත් එකේ නිදහසේ ඉඳගෙන යන්න පුළුවන්. දැන් කෝච්චියට නැග්ගට පස්සේ තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි බහින්නේ කොහොමද කියලා. බය වෙන්න එපා. ඊළඟ ස්ටේෂන් එක මොකක්ද කියලා මෙතන ඩිස්ප්ලේ එකේ දානවා. අනිත් එක මේ තියෙන මැප් එකේ හැම වෙලාවෙම පෙන්නනවා ඔයා ඊළඟට යන්නේ කොතනටද කියලා. ඒ හින්දා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අනිත් එක ගෑනුවක් කෙනෙක් ඉඳගෙන කෑ ගහලා කියනවා දැන් බහින්නෝ කියලා. ඔන්න අපි දැන් ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්නයි යන්නේ. අපි හිටපු ස්ටේෂන් එකේ ඉඳලා මෙතෙන්ට එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ හොඳේ. ඔන්න ඉතින් බණ්ඩාර තාසික් සෙලාතාන් වල ඉඳලා අපි TBS ස්ටේෂන් එකට යනවා. බය වෙන්න එපා. බස් ස්ටෑන්ඩ් එකයි කෝච්චියේ ස්ටේෂන් එකයි දෙකම එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ඔයාට ෂේප් එකේ පයින් ඇවිදගෙන බස් ස්ටෑන්ඩ් එකට යන්න පුළුවන්. මතකනේ නම TBS. බස් ස්ටෑන්ඩ් එකක් කිව්වට හත්තිලාවේ බලහල්ලකෝ. මේක නිකන් එයාපෝට් එකක් වගේනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලිව කරන්න ඕන හින්දා අපි දෙන්න කලින් දවසේ මෙතනට ඇවිල්ලා ටිකට් එහෙම අරගත්තා. නැත්තම් ඉතින් අපි දෙන්නත් පරංගිය කෝට්ටේ ගියා වගේ යනවනේ. ඉතින් මෙලක්ක වලට ටිකට් ගන්නවට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා TBS ස්ටේෂන් එකට ඇවිල්ලා මෙතන තියෙන මැෂින් එකෙන් ඔයාලා ටිකට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඊටත් වැඩිය ලේසි ඔයාට පුළුවන් ඔන්ලයින් ටිකට් එකක් බුක් කරන්න. අපි නම් ඉතින් පුරුදු වෙන්න ක්‍රම දෙකටම ගත්තා. හැබැයි ඔයාලට ඔන්ලයින් ටිකට් එකක් බුක් කරන්න පුළුවන් නම් ඇත්තට මේක ලේසි. ඔයා ඔන්ලයින් ටිකට් එකක් බුක් කරනවා නම් මම මෙතන දාන වෙබ්සයිට් දෙකක් තියෙනවනේ. ඔන්න ඔය වෙබ්සයිට් දෙකට ගිහිල්ලා එතනින් මෙලක්ක වලට ටිකට් එකක් බුක් කරන්න. ඉතින් මේ වෙබ්සයිට් වලින් බස් ටිකට් බුක් කරන එකත් ඇත්තටම හරිම ලේසි. මුලින්ම ඔයා ගමන පටන් ගන්නේ මොන ස්ටේෂන් එකෙන්ද කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ගමනාන්තය මොකක්ද කියලා සිලෙක්ට් කරන්න. දැන් අපිට යන්න ඕනේ කොහෙද? මෙලක්ක වලට. මෙලක්ක සිලෙක්ට් කරා ඊට පස්සේ ඔයාලා ගමන යන දවස් සිලෙක්ට් කරන්න. එතකොට එදාට මෙලක්ක වලට යන බස් ලිස්ට් එකම මෙතන වැටෙනවා. ඉතින් බස් එකේ කම්පැනියයි යන වෙලාවයි ගණන් ඔක්කොම විස්තර මේ ලිස්ට් එකේ තියෙනවා. ඉතින් ඔයා යන්න ප්ලෑන් කරලා තියෙන වෙලාවට අනුව බස් එකක් සිලෙක්ට් කරාට පස්සේ අවශ්‍ය කරන සීට් ගාන සිලෙක්ට් කරලා පේමන්ට් එක කළා නම් හරි. ඉතින් මේ පේමන්ට් එක ඔයාට ලංකාවේ බැංකු කාඩ් එකක් පාවිච්චි කරලත් කරන්න පුළුවන්. කාඩ් කියද්දි තමයි මතක් වුනේ. ඔයා අනිවාර්යෙන් ලංකාවේ ඉඳලා එනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන යන්න. මොකද ඒක ඔයාට හරියම ලේසි. මොකද සමහරක් තැන්වල පේමන්ට් කරන්න තියෙන්නේ කාඩ් වලින් විතරයි. ඉතින් බස් ටිකට් එක බුක් කළාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට ඊමේල් එකක් එනවා. ඉතින් මේ ඊමේල් එකේ තියෙන්නේ ඔයාගේ ටිකට් ඉන්ෆර්මේෂන්. ඔයාට මේක පෙන්නලා එතන තියෙන කවුන්ටර් එකකින් ටිකට් එක print කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ ගමනට පැය කිහිපයකට කලින් ඔයාට බෝඩින් පාස් එක එනවා. දැන් ඉතින් ටිකට් දාගන්නකම් වැඩේ හරිනේ. බස් ස්ටෑන්ඩ් එකට ආපු වෙලේ ඉඳන් අපේ ගෑණි මාව මරන් කන්න හැදුවා බඩගිනි කියලා. මෙයාට කන්න මොනවද ටිකක් අරන් දීලා එන්නම්කෝ. පැය දෙකක විතර ගමනන්නේ. මාත් ඉතින් යන්න කලින් බරට චුට්ටක් දාගත්තා. මෙතන බස් ස්ටෑන්ඩ් එකේ උඩ සෑහෙන කෑම කඩ කොටක් තියෙනවා. දැන් ඉතින් අපි යන්ටයි හදන්නේ. දැන් අර ඔයාගේ බෝඩින් පාස් එක ස්කෑන් කරලා මේ විදිහට ඇතුළට යන්න තියෙන්නේ. ඔයාගේ ටිකට් එකේ තියෙනවා මොන ගේට් එකටද බස් එකේ එන්නේ කියලා. ඔයා මේ බස් එක තියෙන ගේට් එක ගාව තියෙන ඩිස්ප්ලේ එක දිහා පොඩ්ඩක් බලන් ඉන්න. මොකද හිටපු ගමන් මෙයාලා ගේට්ටු මාරු කරනවා. වීඩියෝ එක කරන්න ඕනේ හින්දා ඉතින් අපි දෙන්න චුට්ටක් කලින් ගියා. මෙතනට වෙලාව ඉතින් පැය භාගයක් විතර ඉඳන් හිටියා. අපේ බබාට ඉතින් යන ගමන් හපන්න මොනවා හරි ඕනේනේ. මං කෝකටත් කියලා කැම ටිකක් ගත්තා. හැබැයි ඉතින් බස් වල කන්න බෑ කියලා බෝඩ් ගහලා තියෙනවද දන්නේ නැහැ. අපි දෙන්නත් පළවෙනි පාරනේ යන්නේ. කෝච්චි වල නම් කැම කන්න බෑ දඩ ගහනවා. බත් වල කොහොමද දන්නේ නැහැ. දඩයක් කෑවොත් ඒකත් කියන්න. ඔන්න ඉතින් වෙලාවටම අපේ බස් එක ආවා. දැන් අපි යන්ටයි යන්නේ. ඉතින් මේ ගමන පැය දෙකක විතර ගමනක්. ඔව් පේනවනේ. අපේ බබා නම් ඉතින් වැටිච්ච ගමම දොයි. කොහෙද ඉතින්? ඔහොම දොයියන්ට එපා යකෝ මේ වටපිටාවේ සුන්දරත්වය පොඩ්ඩක් බලහන්. මේ බලහන් මේ වටපිටාව කොච්චර ලස්සනයිද කියලා. ඔන්න ඉතින් පැය දෙකක විතර ගමනකට පස්සේ අපි ගමන නිමා කරලා ආවා. ඇත්තටම කියනවා නම් මේ ගමනට අපිට වියදම් වුණේ සෑහෙන අඩු ගාණක්. ඉතින් මේ විස්තරේදී මට මොනවා හරි වැරදුනා නම් අනිවාර්යෙන් මේ මැලේසියාවේ ඉන්න ලංකාවේ අය ඒක නිවැරදි කරන්න ඕනේ. ඉතින් මේ ගමන ඉතුරු විස්තරය අපි ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. Okay that's it bye.